මගේ හවස්වරුව ගත වුණේ කොහොමද කියලා. ඉතින් මම ගෙදර ඇවිත් කාලා හැම ඉන්නකොට මට හිතුණාද උණට ෆේස් පැක් එකක් දැම්මත් හොඳයි කියලා. මොකද මම ගොඩක් දවස් මුණට මොකුත් පැක් එකක් දැම්මේ නැහැ. ඉතින් මම අද ස්ක්‍රබ් එක කරන්නේ නැහැ. මොකද මම ඊයේ රෑ ස්ක්‍රබ් එක කරා. හැමදාම ස්ක්‍රබ් කරලත් හොඳ නෑනේ. ඉතින් මේ මම ඉස්සල් පෙන්නපු බෝතලේ තිබ්බේ. ඒ කියන්නේ මේ කහ පාටට පේන එක තියෙන්නේ කඩල පිටියේ කස්තුරිකායි එකට මික්ස් කරලා තමයි මම ඒක හදාගෙන තිබ්බේ. ඒකෙන් ඇති ගානට මෙහෙම චුට්ටක් අරගෙන මම ඒකට මී පැණි ටිකක් දැම්මා. මී පැණි චුට්ටක් වැඩිපුර ගත්තේ මොකද මම මී පැණි කඩල පිටියේ කස්තුරිකායි වතුර චුට්ටකුයි දාලා තමයි පැක් එක හදාගත්තේ. හොඳට මික්ස් කරලා මෙන්න මේ විදිහට හදාගෙන දැන් මම යන්නේ මේක මුනි ගන්න. ඔයාලට කැමති විදිහකට මේක ගා ගන්න පුළුවන් පහසු විදිහකට. මේ ගන්න හැමදේම හොඳට හොදලා පිටිසිදුව ගන්න. ඉස්සෙල්ලාම හොඳට මූණ වොෂ් කරලා ක්ලෙන්සර් කරනවා නම් ක්ලෙන්සර් කරලා එහෙමත් නැත්නම් ඔයාලා ස්ක්‍රබ් එකක් කරලා පැක් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක්ම හොඳ රිසල්ට් ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ඒ ටික කරන්න. මම දැන් ස්ක්‍රබ් එක කරේ නැත්තේ මම ඊයේ කරපු නිසා. මට අර හැන්දෙන් ගානක පොඩ්ඩක් අමාරු හින්දා මම අතින් ගාන්න ගත්තා ඒක. මේක මේ විදිහට ගාලා විනාඩි 20ක් විනාඩි 15ක් වගේ හොඳට මුණට වේලෙනකම් තියන්න. මම ඒක වේලෙනකම් මම ගියා පැලයක් හදන්න. මේ මුට්ටියේ තියෙන පැල ටික මම දැන් සති දෙකකට විතර කලින් තමයි මේ ටික මේ දඩු ටිකක් දැම්මේ පැලවෙන්න. දැන් මේ ටික හොද්දට පැලවෙලා ලස්සනට දළුත් ඇවිල්ලා ලස්සනට හැදිලා තියෙනවා. මම මේ ටික දැන් ඒකෙන් ගලවලා අර බෝල් එකේ හිටව ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ දඩු වල හොඳට මුල් එහෙම ඇවිල්ලා හරිම නිරෝගී විදිහට මේ පැල ටික ලස්සනට හැදිලා තියෙනවා. මම මේකට දාලා තියෙන්නේ මෙටල් ගල් මුට්ටියට පුරවලා. ඒ කියන්නේ ඒ වගේ තමයි මේවා මේ දඩු ටික දැම්මේ. ඊට පස්සේ වතුර පුරවලා තිබ්බා. ඒ විදිහට තමයි මම ওই ටික මුල්ලද්දා ගත්තේ. මා සමගින් මා දෙස බලා ආදරය දැනේ සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොඳුරු සීනයකි සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොඳුරු සීනයකි ඒකෙන්ම ගල් ටිකක් අරගෙන බෝල් එකට දාගත්තා. ඊට පස්සේ මම ආයෙත් අර චූටියට මුල් ඇදිලා තිබ්බ කොළ ඇවිත් තිබ්බේ නැති දඩු ටික
ආයෙත් මේ මුට්ටියටම දාලා ඒ ටික ආයෙත් හොඳට හැදෙන්න වතුර චුට්ටකුත් දාලා මම ඒක අරන් තිබ්බා. ඊට පස්සේ මේ අර බෝල් එකට දාගත්ත ගල් කෙට ටික හොඳට සෝදගත්තා. ඔබ සොඳුරු සේනයකි සාමාන්‍යයෙන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදද්දී පස්සල හදනවට වඩා මේ විදිහට ගල් කැට දාලා වතුර දාලා හදන එක ඇත්තටම සාර්ථකයි. ඒ කියන්නේ අර වතුර අඩුවෙන් වතුර දාන්න ඕනි. ඇත්තටම මේ විදිහට හොඳට ලස්සනට පැල හැදෙනවා. මම නම් ගොඩක් කලාවට පස් දාන්නෙම නැති තරම් මේ විදිහටම තමයි පැල හදන්නේ. මා සමගින් මා දෙස බලා ආදරය දැනේදැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොඳුරු සීනයකි. ෆේස් පැක් එක සෝදගෙන දැන් මම හදන්නේ මේ අයිස් ගන්න ඕනේ. මේක හදලා තියෙන්නේ කැරට් ඒවයි බීට් ඒවයි බ්ලෙන්ඩ් කරලා ඒ වගේ විශ්වලින් තමයි මේ අයිස් රෝල් එකට දාලා මේක හදාගෙන තියෙන්නේ. පැක් එකක් දාලා ඉවර වෙලා අනිවාර්යෙන්ම අයිස් ගන්න. ඒක මොනට ගොඩක් හොඳයි. මා සමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ. ඊගාවට මම මේ හදන්න යන්නේ ලිප් ස්ක්‍රබ් එකක්. මේක හදාගන්න මම යූස් කරන්නේ මීපැණි සීනි හොඳට මික්ස් කරලා වගේ තොල් දෙක හොඳට ස්ක්‍රබ් කරගන්න. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. කලින්ට වඩා මුණ ලිප් දෙක ග්ලෝ වෙලා කියලා පේනවා යාලටත්. මම මොකුත් ෆිල්ටර් එකක් යූස් කරලා නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න.